ඇස් නැති ගැහැණිය 14 කණුවේ අභිරහස සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාගෙන අපිත් එක්ක එකතු වෙන්න. මිනිස්සෙට තමන්ගේ ජීවිතේ නැති වෙන්න යන්නේ තප්පර ගන්න. ඒ නැති වුණ ජීවිතය ආයේ කවමදාවත්ම ලැබෙන්නේ නැති බව දැනම හැමදාම රෑ 12න් පස්සේ පාරේ අයිනට වෙලා කෙනෙක් බලාගෙන ඉන්නවා කිව්වොත් ඔයාලා පිළිගනීද? මේ සිද්ධිය වුණේ ඊට අවුරුදු කීපයකට කලින් මධ්‍යම කඳුකරේට මාය වෙච්ච පාළු වතු යායක් මැදි වැටලා තියෙන පාළු පාරකින් තමයි 14 වන සතපුම් කණුව තියෙන්නේ හරියට මේ පාරේ. මාරම පාළුවේ. දවල්ට උනත් ඒ පාරේ යද්දී ඇඟට සීතලක් දැනෙනවා. ඒ කාලේ ඒ පැත්තේ ලංගම් බස් එකක් පදවපු ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. එයාගේ නම නිමල්. නිමල් කියන්නේ කිසිම දෙයකට බය නැති යකෙකුටවත් බය නැති මිනිස්සෙක්. හැබැයි එයාට බාර වුණේ ඉතාර 10ට ටවුන් එකෙන් පිටත් වෙන්න තිබ්බ බස් එකක් අරගෙන ඒ පාළු කැලේ මැදින් ඒ පාරේ යන්න. එදා සිකුරාදා දවසක්. පාරේ මීටර් 5කට ඉස්සරහට ගිහින් තරමට දීපුමින් බස් එකේ පොද ගහන්න පටන් ගත්තා. රාය 11 වෙද්දී මගියෝ බස් එකෙන් නෑ. රාය 11:30 වෙද්දී මුළු බස් එකම හිස්සුණා. ඒකේ කොන්දොස්තර ඉන්නේ යාගේ යාළුවෙක් වුණ සුනිල් විතරයි. මචන් නිමල් අද පට්ට මීදුමක් තියෙන්නේ. පාරත් පේන්නේ නෑ. පොඩ්ඩක් කිමින් ඵලයන්. සුනිල් පිටිපස්සේ සිටි නිමල්ට කිව්වා. නිමල් බස් එකේ හෙඩ්ලයිට් එක ඩිම් කරන ගමන් බස් එක ගෙනිච්චා. වෙලාව රෑ 11:45යි. බස් එකේ දැන් 14 කණුවට ළඟා වෙමින් තමයි තිබ්බේ. එක පාරටම බස් එකේ හෙඩ්ලයිට් එළියෙන් දැක්කා පාර අයින කෙනෙක් ඉන්නවා. මීදුම අස්සෙන් පෙනුනේ සුදු පාට ඇඳුමක් ඇඳන් ගෑනු කෙනෙක් අත දානවා. එයා පාර අයින බස් එකට අත දානවා. නිමල් එකපාරටම බ්‍රේක් ගැහුවා. බස් එක නතර වුණේ ඒ ගෑනු කෙනෙක් කීපයක් මෙහායි. මොකද වචන් මේ පාළු පාරේ බ්‍රේක් ගැහුවේ? සුනිල් කලබලෙන් ඇහුවා. ඇයි බං දැක්කේ නැද්ද? පාර අයිනේ ගෑනු කෙනෙක් ඉන්න. තනියම. පව් බං. නගුගම් නිමල් කිව්වා. සුනිල් ඉස්සරහ වීදුරුවෙන් එළිය බැලුවා. හැබැයි සුනිල්ට කිසිම දෙයක් පෙනුනේ. උඹට පිස්සුද නිමල්? එතන කවුරුත් නෑනේ. බං ඔය 14 කණුව ළඟට ඕක නතර කරන්න එපා. උතන මල පෙරේත විමානේ. ඵලයන් යන්න නතර නොකර සුනිල් බයෙන් කිව්වා. හැබැයි නිමල් ඒක ඇහුවේ උඹට පේන්නේ නැති වුණාට මට පේනවා කියලා නිමල් බස් එක ඉස්සරහ දොර ඇරියා. දොර ඇරපු සැනින් බස් එක අස්සට ආවේ මලමිනී ළඟ ඉන්න තරහා ගන්න බැරි කුණු ගඳක්. ඒකම මුළු බස් එක ඇතුළම සීතල වුණා. දොරින් ඇතුළට ආවේ සුදු පාට දිග ගවුමක් ඇඳපු තරුණ ගැහැණු කෙනෙක්. හැබැයි එයාගේ කොණ්ඩේ ඉස්සරහට දාලා මූණ පේන්නේ. එයා කිසිම කතාවක් නැතුව බස් එකේ පස්සටම ගියා. එයා ඇවිදිනකොට පා වෙනවා වගේ සුනිලුයි නිමලුයි දැක්කා. සුනිල් බය වෙච්ච පාරට සීට් එක උඩට වෙලා බුදු සරණයි කිය කෑ ගහන්න පටන් ගත්තා. නිමල් හිතරත් පොඩි බයක් දැනුණා. නිමල් බය පාලනය කරගෙන බස් එකේ ඉස්සරහා තියෙන කණ්ණාඩියෙන් පස්සේ සීට් එක බැලුවා. එතකොට නිමල් දැක්කේ අර ගෑනු කෙනා තමන්ගේ ඉස්සරහට දාලා තියෙන කොණ්ඩේ එක අතකින් පිටිපස්සට ගලා. ඒක දැකුණු නිමල්ගේ පපුව එකපාරට නතර වුණා වගේ දැනුණා. මේ ඇස් දෙකක් තිබුණේ. ඇස් දෙක වෙනුවට ලේ කලන ඉස්කුල් දෙකක් විතරයි. කට කන් දෙකට ඇදලා
hina වුණා නිමල් දිහා බලාගෙන ඒ ගෑනු කෙනා. නිමල් බය වුණ පාරට කෑ ගහන ගමන් බස් එක ස්ටියරින් වීල් එක කැපුවා. බස් එක පාරෙන් පැත්තට ගිහින් ලොකු ගහක හැප්පුණා. පහුවදා උදේ වතුයාගේ මිනිස්සු දැක්කා හැප්පිලා තියෙන බස් එක. නිමල් සහ සුනිල් සීනතුව පැටලලා හිටියා. පුතුම කියන්නේ පස්සේ හිටපු ගෑනු කෙනා. පස්සේ තමයි ගමේ අය කිව්වේ ඊට අවුරුදු ගානකට කලින් 14 කනුව ළඟදී අඳුරු ගන්න බැරි වාහනයක හැප්පිලා ගෑනු කෙනෙක් මැරුණා කියලා. ඒ හැප්පුණ වෙලාවේ එයාගේ ඇස් දෙක විනාශ වෙලා. රාය 12න් පස්සේ පාරේ යන වාහන වලට එයා අත දාලා රෝහලට අරන් යන්න කියලා කියනවා. ඔයාලත් කවදා හරි රැයක මීදුම තියෙන පාළු පාරක යද්දී පාර අයිනේ කවුරු හරි සුදු ඇඳගෙන කෙනෙක් අත දැම්මොත් නතර කරන්න කලින් දෙපාරක් හිතන්න යාළුවනේ. එහෙනම් subscribe කරලා bell icon එක ඕල් දාගෙන අපිත් එක්ක එකතු වෙන්න.